සිල් මාතාවක් යසෝදරාවට නරක වචනෙන් බැනලා කියනවා මේ ලංකාවේ බුද්ධ වන්දනා විතරයි තිබ්බේ තෙරණි වන්දනා තිබ්බේ නෑ කියලා මේ තමනුත් සිවුරක් පරවාගෙන. ඇයි අහනකොට මෝන රවුම් වැඩිලු ඇඟේ මස් වැඩිලු ඒ පිළිමි. යසෝදරාව කියන්නේ පංච කල්යාණයන්ගෙන් සුසැඳි. ඒ කියන්නේ සෝභමාන උත්තමාවිය. ඒ කියන්නේ කාන්තාවකගේ මෙන්න මෙහෙම අඩුයි කියලා මෝනේ හෝ ශරීරයේ හෝ ඇඟක මස් අඩුයි කියලා කාටවත් ඇඟිල්ල දික් කළ චෝදනා කරන්න බෑ. ඒ ශරීරේ පරිපූර්ණයි මාංශ කල්යාණයි. එහෙම තිබ්බ කෙනෙක් පැවිදි වුණේ. මේ මෑණිට කවුරු හරි කිව්වත් දන්න එයාට පංච කල්යාණ තියෙනවා කියලා. අපිට සම්මා සම්බුදු කෙනෙක් ඉක්මනින් බුදු කෙනෙක් ලැබෙන්න පෙරම් පුරන සංසාරේ තමන්ගේ ජීවිතේ පවා දාන වස්තුවට දීලා නෙත් දෙක වන් දරුවන් දෙදෙනා දන් දෙනකොට සාදු සාදු මගේ හිමිට බුදු බව ලැබේවා කියලා සාදුකාර දුන්නේ යසෝදරාවට ප්‍රතිමාවක් තියලා වඳින්න හොඳ නේ. කියන්නේ කෙල්ලන්නේ මේ යසෝදරා රාත්‍රිණිය ගැන අහන්න ලැබුණොත් ওই කෙල්ලන්ගේ තියෙන හිත්වල තියෙන දඩබ්බරකම් හේදෙනවා. තමන් නිකන් ගල් ගැහෙනවා. ඒ අපේ හිත්වල තියෙන කෙලෙස් එක්ක ඉතුමියගේ පිරිසිදු බව දකිනකොට පුදුම හිතෙනවා. ඔය යසෝදරා රහත් තෙරණියට කුසේ ඉන්න දරුවා බාර කළොත් දරුවට අනතුරක් වෙන්නේ. උපන් දරු සිඟිත්ති ඒ අම්මා වදාගෙන මගේ දුව යසෝදරා රහත් තෙරණියට බාරයි කිව්වොත් ඒ දරුවට කරදරයක් වෙන්නේ. යසෝදරා රහත් තෙරණිය පිරිනුවන් පාණ්ඩ යන වෙලාවේ 500ක් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ අතින් ඔබ වහන්සේ එදා දීපංකර පාදමූලයේ පෙරම් පුරන්න පටන් ගත්ත දාපටන් මම ඔබ වහන්සේත් එක්ක ආවා. ඔබ වහන්සේත් එක්ක ඇවිල්ලා ඔබ වහන්සේත් එක්කම සම්බුදු බව පිණිස උපකාර කරගෙන ආවා. මේ ලෝකේ අපි ඔක්කොම බුදුරජාණන්සේගෙන් පිහිටක් හොයාගෙන යනකොට කොල්ලනේ වැඳපල්ලා. මේ උත්තමාවියට නිකන් ඔය කෙල්ලන්ට වැඳ ඉන්න වෙලාව. ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100වත් ආවා. යසෝදරා උත්තමාවියගේ නිකලස් ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණිවිඩේ